තුමරා තම රශ්මි දහරා දසිත විහිදුවමින් මුළු ලොවම එළිය කරන මේ හිමිදිරි උදෑසනේ ඔබ හමුවන අපි ශ්‍රී සුධර්මානන්ද දහම් පාසලේ සුදම් නද මාධ්‍ය ඒකකයයි. සුබ උදෑසනක් ඩිනක්ෂි. සුබ උදෑසනක් අප්සරා. ඩිනක්ෂි මේ තමයි අපේ මාධ්‍ය ඒකකයේ පළමු වැඩසටහන. ඔව් අප්සරා මේක තමයි අපේ මංගල වැඩසටහන. අපි ලස්සන ජාතක කතාවක් අහමු ඩිනක්ෂි. ඒක නම් හොඳ අදහසක්. අප්සරා ජාතක කතාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රේණිය විහංසට. සුබ උදෑසනක් මම මෙතනට පැමිණියේ සසු ජාතකය ඉදිරිපත් කිරීමටයි. මීට කලකට පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජකු රාජ්‍ය කරන කාලයෙහි වදුර සිවලෙක් හා හාවෙක් ඉතා මිත්‍රශීලීව වාසය කළා. මේ හාවා ඉතාම නුවණින් නිහලයි. ඒ නිසා අනිත් මිත්‍රයන් දෙදෙනා සාවාට කතා කළේ සස පඬිතයෝ කියලා. මේ සස පඬිතයෝ සෑම දිනකම ආහාර කෑමෙන් පසු එන තම මිතුරන්ට අවවාද කරනවා. දිනක් මේ මිතුරන් සවස් කාලයේදී පැහැදිලිව හඳ දැක්කා. ඉන්පසු මේ සස පඬිතයෝ තම මිතුරන්ට කියනවා මිතුරනි හෙට පොය දිනයයි. එම නිසා අපි හෙට සීලය සමාදන් විය යුතුයි. අපි හෙට අප ළඟට යාචකයෙක් හෝ පැමිණියොත් ඔවුන්ටත් අපේ ආහාර කොටසෙන් කොටසක් ලබා දීලා අපි සීලය සමාදන් විය යුතුයි. අනිත් දවසේ උදෑසනින්ම මෙම යාළුවන් දෙදෙනා ආහාර සොයා පිටත් වුණා. එවිට ඔවුන්ට පළමුවෙන්ම නරියාට ආහාර හම්බුණා. නරියා පාළු ගෙදරක් දැක්කා. එතනට ගියන්ට පසු තලගොයි මස් පිගානක් ඔවුන්ට හමු වුණා. ඔව් එතන කවුරුත් හිටියේ නැති නිසා ඒක අරගෙන පසෙක තබා භාවනාවේ යෙදුණා. ළඟට වඳුරා අඹ ගහක් මී අඹ ගහක් උඩට යන විට ඔහුට මී අඹ ගෙඩි කිහිපයක් හමු වුණා. එවිට ඔහු එම මී අඹ ටිකක් රැගෙන පසකින් තබා ඔහුත් බණ භාවනාවේ යෙදුණා. ඉන්පසු සාවාත් හීතන මිටියක් අරගෙන පසක තබා ඔහුත් බණ භාවනාවේ යෙදුණා. මේක දැක්ක ශ්‍රීව දෙවියෝ පඬිවරයෙක්ගේ වගේ වෙස් වලාගෙන මෙතනට පැමිණියා. පළවෙනියටම මේ ගියා නරියා ළඟට. එතකොට නරියාගෙන් යමක් ඉල්ලුවා මේ පඬිවරයා. එතකොට නරියා ඔහුගේ තලගොයි මස් වලින් කොටසක් ඔහුට ලබා දුන්නා. ඊළඟට වඳුරා ළඟට ගියා. වඳුරා අඹ මිටක් මොහුට ලබා දුන්නා. එවිට මේ හාවා ළඟටත් ගියා. හාවා ළඟට ගියාට පස්සේ හාවා කිව්වා මම කන්නේ තනකොළයි මේ ඒ නිසා මේ මම ගිනි ගොඩකට පයින්නම් එතකොට මේ මාව පුලුස්සා කන්න කියලා. ඊට පස්සේ ඒ පඬිවරයාට කිව්වා ඉක්මනින් ගිනි ගොඩක් ගසන්න කියලා. පඬිවරයා ගිනි ගොඩක් ගැස්සුවා. ඊට පස්සේ මේ ඒ ගිනි ගොඩට හාවා පැන්නා. ඊට පස්සේ හාවාව පිලිස්සුනේ නැහැ. එන්නම සීතල වුණා. එතකොට මේ ඇයි මේ අර පඬිවරයාගෙන් අහනවා ඇයි මේ මාව මේ පිළිස්සෙන්නේ නැතේ සීතල වෙන්නේ කියලා. එතකොට මේ පඬිවරයා කියනවා මේ ඊට පස්සේ අර මේ පඬිවරයාගේ වෙස් මේවා කරලා මේ අර මේ ශිව දෙවියන්ගේ වෙස් ගන්නවා. ඊට පස්සේ කියනවා මම මෙතනට ආවේ ඔබලා දෙදෙනාගේ මේ ගතිගුණ පරීක්ෂා කිරීමටයි. එම නිසා මේ මම මේ මට මේවා ආහාරයට ඕන නෑ මේ මම ආවේ ඔයගොල්ලෝගේ ගතිගුණ පරීක්ෂා කිරීමටයි කියලා. ඊට පස්සේ ශ්‍රීව දෙවියෝ මේ හාව වඩාගෙන ගිහිල්ලා කැලයකට යනවා. ඒ කැලේ හීතන මිටි හැමතැනම තියෙන කැලයක් හදනවා. ඊට පස්සේ ඒ කැලේ හාව තියලා ශ්‍රීව දෙවියෝ යන්න තියෙනවා. මේකෙන් ගන්න තියෙන ආදර්ශය මිත්‍රශීලී බවයි මේ ස්තුති විහංසා. ඩිනක්ෂියා දන්නවද ධම්මපදයේ කියන්නේ බෞද්ධයාගේ අත්පොත කියලා? ඔව් අප්සරා බෞද්ධයන් වන අපට අපේ ජීවිතයට අවශ්‍ය සාර ධර්ම, ගුණ ධර්ම වගේ ගොඩක් දේවල් ධම්මපදයේ පොතේ ඉගෙන ගන්න පුළුවන්. ඒක නිරක්ෂි. ඒක නිසාම ධම්මපදයේ ගාථා ඉදිරිපත් කිරීමට නවේ ශ්‍රේණියේ දිනුක අයියාටයි මේ ආරාධනය. සුබෝදෑසනක් වේවා සියලු දෙනාට මාදෙන්ට පැමිණියේ ගාථාවක් ඉදිරිපත් කිරීමට. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝනප්පමච්චති සෝයිමං ලෝකං පබාසේති අබ්බාමුත්තෝච චන්දිමා. ඒ තේරුම නම් යමෙක් පළමුව ප්‍රමාදීව කටයුතු කරයිද
පසුව අප්‍රමාදීව කටයුතු කරයි නම් ඔහු වලාගැබෙන් මිදුණු කුණසදක් මෙන් මුළු ලෝකෙම ආලෝකවත් කරයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං. එහි තේරුම නම් සියලු අකුසල වලින් දුරු වීම, නිතර කුසලයේ යෙදීම, නිතර කුසල දහම් රැස් කිරීම මේ සියලු බුදුවරයන්ගේ ස්තුතියි දිලකය. අක්ෂරා ඔයා දන්නවා ප්‍රිය වචන කියන්නේ මොනවද කියලා? ඕඩිනක්ෂි ප්‍රිය වචන කියන්නේ අනුන්ගේ සිත් සතුටු කරවන යහපත් වචන. ඉතින් එහෙනම් මේ අවස්ථාවේ ප්‍රිය වචන ගැන කතාවක් කිරීමට 8 ශ්‍රේණියේ පූජනීය සර්යට. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාට. මම මෙතෙන් පැමිණෙන ප්‍රිය වචන ගැන වදන් පෙළක් ඔබ හමුවේ ලැබීමටයි. ප්‍රිය වචන අනුන්ගේ සිත් සතුටු කරන යහපත් වචන මේ අප සෑම විට ප්‍රිය වචන කතා කිරීමට පුරුදු යුතුයි. එයට හේතුව වන්නේ ප්‍රිය වචන කතා කරන තැනැත්තා සමග කවුරුන් හෝ මිත්‍රයන් නැති බැවිනි. පරුෂ වචන කතා කරන තැනැත්තා සමග වචන කතා කරන තැනැත්තා සමාජයේ කොන්වූ අයකි. ප්‍රිය වචන කතා කරන පුද්ගලයා කිසි විටකත් පරුෂ වචන නොකියයි. ඔහුගේ මුඛයෙන් පිටවන්නේ යහපත් වචන වේ. බුදුරජාණන් වහන්සේ දරුණු පුද්ගලයා තවනය කළේ ප්‍රිය වචන කතා කිරීමෙනි. සමහර දරුණු පුද්ගලයෝ ප්‍රිය වචන දමනය වෙති. සමහර පුද්ගලයන් ප්‍රිය වචන කතා කිරීමේ අවස්ථා ලැබෙන්නේ එම පුද්ගලයා සිටින මට්ටම අනුවය. මගේ කතාව අවසන් අසා සිටි ඔබ සැමට සම්මාසනසයි. ස්තුතියි පූජනීය. දිනක්ෂියා දන්නවද කවි කියන්නේ මොනවටද කියලා? කවි කියන මාතෘකාව ගත්තාම සිංහල භාෂාවේත් බෞද්ධ සංස්කෘතියේත් ඒ වගේම ඕනෑම භාෂාවක් තුලදී කවිවලට හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානය. ඔව් අක්ෂරා. කවි කියන්නේ ලස්සන මාතෘකාවක්. ඒ නිසා අපි මේ කාලය වෙන් කළේ කවියක් ඉදිරිපත් කිරීමට. 6 ශ්‍රේණියේ හිමාශා නමිට. ඉතින් මේ ආරාධනය හිමාශා නමිට. අවසරයි මා මෙතෙන්ට පැමිණි කවියක් ඉදිරිපත් කිරීමට. දිමන් හැරගොසින් නැමිලා නෙලනකොට මුවෙන් සිනාසී වට පිට බලනකොට සවන් අමාරස කර කවියසන්නට පටන් ගන්න කවිසී පද කියන්නට කනට මිහිරි රසවත් කවි කියමින් වෙහෙස මහන්සිය දුරු කරගනිමින් පස්සෙන් පස්සට පියවර නගමින් සුන්දර තාලෙට නෙළමින් ස්තුතියි නංගි. දිනක්ෂි ඔයා අහලා තියෙනවද පැල් කවි, පාරු කවි, නෙළුම් කවි, ගොයම් කවි, ඔලිඳ කවි, කරත්ත කවි වගේ කවි විශේෂ ගැන? ඔව් අක්ෂරා ජනජීවිත හා බැඳුණු ජන කවි ගැන මම අහලා තියෙනවා. ඒ නිසා කවි කිහිපයක් ඉදිරිපත් කිරීමට 8 ශ්‍රේණියේ විහංසට හා දෙත්පිට ආරාධනා කර සිටිනවා. සුබ දවසක්. අප දෙදෙනා මෙතනට පැමිණියේ ජන කවි කිහිපයක් ඉදිරිපත් කිරීමටයි. ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට කන්නේ කලවලයි රට හාලේ බතල බොන්නේ බොරදී ඌරුවේ කළ පවට යන්නේ කවදද මව්පිය දකින්නට දුම්බර කන්ද පාමුල මිනිරන් පතලේ බැසලා බඹ 30ක් කළු ගල සිදුරු කළේ බස්නාහිරට දෝනාවක්ද සවිකලේ විස්තර කියමි දුම්බර මිනිරන් පතලේ ඩබර කරකවා අත් දෙක වෙවුලනවා නිතර ඇවිද්දෝඩර මිටි කනවා වතුර ඇදලා අත්තල කරගැට එනවා මිතුර පතල් වැඩ ගැන මගේ බඩ දනවා දඩි බිඩි ගගා කරන වැඩ රට වටිය රට වෙඩි දමා කඩනා කළුගල් කැටිය මඩ යට තිබී තෝරන මිනිරම් කැටිය ගොඩ වැඩ කරන හට දෙන්නේ අඩුපඩිය
දිනක්ෂි මේ තමයි අපේ සුදම්නද මාධ්‍ය ඒකකයේ මුල්ම වැඩසටහන. ඉතින් අපේ මාධ්‍ය ඒකකයේ මුල්ම වැඩසටහන නිසා අඩුපාඩු ඇති. ඉතින් ඒව හදාගෙන අපි ඊළඟ වැඩසටහනට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් ඔයාලට කරන්න තියෙන්නේ අපේ සුදම්නද YouTube channel එක subscribe කරන එක විතරයි.